ඔයාලා දන්නවද මේ වෙනකොට ඉරාන ඊශ්‍රායලය ඇමරිකාව අතර යුද්ධයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒකේ බලපෑමක් හැටියට මැද පෙරදිග රටවල් වලට ගුවන් ගමන් තහනම් කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට ලංකාවට යන්න බෑ මැද පෙරදිග සිටින සියලුම කිසිම කෙනෙකුට. මොකද ගුවන් ගමන් තහනම්. ඉතින් ඒකත් එක්කම ලංකාවට යන්න හිටපු ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා බඩු මුට්ටු ලංකාවට දානවා නම්. ඒ කියන්නේ කාර්ගෝ හරහා බඩු යවනවා නම් දැම්ම ඒවට අදිසි වෙන්න එපා. මොකද ඔයාලා දාන කිසිම බඩුවක් ලංකාවට යවා ගන්න මේ දවස්වල බෑ. මොකද කාර්ගෝ වලින් බාරගත්තත් ඒවා එයාලගේ ෂෝරූම් වල හිර වෙනවා. ඒ හින්දා ඔයාලා බඩු ලංකාවට දාන්න හිතාගෙන හිටියානම් අනිවාර්යයෙන්ම එයාපෝට් ඇරලා මේ තත්ත්වය පොඩ්ඩක් මේ වුණාට පස්සේ දාන්න වග බලා ගන්න. මොකද එහෙම නැතුනොත් ඔයාලගේ බඩු කාර්ගෝ එක ඇතුලේ ෂෝරූම් වල හිර වෙනවා. ඒ වගේම තමයි දැනට මේ තියෙන තත්ත්වෙත් එක්ක ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ ටිකක් පරිස්සම් වෙලා ඉන්න. මොකද කොයි වෙලාවෙ කොයි මොහොතේ මොන වගේ දෙයක් වෙයිද කියන්න දන්නේ නැහැ. අනවශ්‍ය දේවල් වීඩියෝ කරන්න යන්න එපා. ඔයාලා දන්නේ නැති කිසිම දෙයක් ෂෙයා කරන්න යන්නත් එපා. බොරු ප්‍රචාර වලට අහු වෙන්නත් එපා. මේ වෙනකොට තත්ත්වේ කොච්චර දරුණු අතර තිබුණත් කියන්න තරම් ලොකු දරුණු මේකක් නැහැ. මොකද මේ රටවල් වලට ලොකුවට පහර දීලා නැහැ. ඉතින් පහර දීපු රටවල් තියෙනවා. ඔයාලා පුළුවන් තරම් පරිස්සම් වෙලා ඉන්න. එච්චර තමයි ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් ලංකාවට යන්න පුළුවන් වෙයි. මොකද මේක අපිට විතරක් බලපාපු දෙයක් නෙමෙයි. මේ රටවල් වල ඉන්න සියලුම ශ්‍රමිකයන්ට හා මේ රටවල් වල ජීවත් වෙන මිනිසුන්ට බලපාපු ප්‍රශ්නයක්. ඉතින් ඒ හින්දා ආරක්ෂාව පැත්තෙන් නම්බර් 1 ඒ කියන්නේ පළවෙනි තැන ආරක්ෂාවට දෙන්න. ඔයාලගේ ආරක්ෂාව ගැන ඉස්සෙල්ලාම හිතලා වැඩ කරන්න. එතකොට මේ ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. ඔයාලට අප්ඩේට් එකක් ආවොත් එයාපෝට් එක අරින්න කවද්ද? ඒ වගේ අප්ඩේට් එකක් ආවොත් අනිවාර්යයෙන් වීඩියෝ එකක් දානවා. YouTube එකේ ඉන්න කට්ටියට පුළුවන් මගේ Facebook ඉතින් මගේ travel with අසංක Facebook page එකට join වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ අලුත් news update දැනගන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න, notification bell එකත් click කරලා තියාගන්න. ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම අවසානවත් ඒ කියන්න තියෙන්නේ පරිස්සමෙන් ඉන්න. කරන දේවල් හොඳට හිතලා බලලා කරන්න. අනවශ්‍ය දේවල් කරන්න එපා. අනාරක්ෂිත තැන් වලට යන්න එපා. ඉතින් කවදාද දවසක මේ වැඩි දවසක් යන්න නැතුව එයාපෝට් හරි එතකන් පරිස්සමෙන් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි. අල්ලා දේ පීටයි ජේසු පීටයි.